මාතලේ කයිකාවල 2025 9/4 දින සිදු වූ රියානතුර සංවේදී නැරඹීමෙන් වළකින්න මෙම රියානතුරෙන් 12 හැවිරිදි අවිෂ්ක ජනිත් සමරතුංග බරපතල ලෙස තුවාල වුණා. බීමත් පොලිස් සැරයෙන් පැද වූ යතුරු පැදිය අවිෂ්ක ගමන්ගත් ත්‍රිරෝද රථයේ හැප්පීමෙන් පස්සේ පලා ගියා. බීමත් පොලිස් සැරයෙන් බේරගන්න රත්තර පොලිසිය සැලසුම් සහගතව ක්‍රියා කරනවා. දැන් බරපතල තුවාල රුපියල් 15000ක වන්දියකට හිලව් කරලා උසාවියේදී නඩුවෙන් අයින් වෙන්නයි අවිෂ්කගේ මවට යෝජනා කරනවා. අවිෂ්කගේ මව යුක්තිය ඉටු නොවීම පිළිබඳව දිවුරුම් ප්‍රකාශයන් මගින් ගරු නීතිපතිතුමා දැනුවත් කරලා තියෙනවා. මීට මාස 3කට පෙර මේ සිද්ධිය ගැන හදපු වීඩියෝ එකේ ලින්ක් එක පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ගිහින් බලන්න පුළුවන්.